උදැසනක් වෙනවා. අදත් අපි සම්බන්ධ වන්නේ සිනදිවියන්ගේ සියක් කාලේ වැඩසටහන සමගයි. ඒ සඳහා අපි ආරාධනා කරා වෛද්‍ය ලසන්ත ඒකනායක මැතිතුමන්ට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන් සඳුනි. වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි වාෂ්ප චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ සඳුනේ වාෂ්ප චිකිත්සාව කියලා කියන්නේ ඖෂධීය වාෂ්ප ශරීරයට වැදීමට සැලැස්වීම තුළින් ප්‍රතිකාර කරන ක්‍රමවේදයක්. මේක ඉතාමත් පුරාණ කාලයේ ඉඳලා පවත්වාගෙන යන චිකිත්සා ක්‍රමයක්. ඒතර මේකෙදි අපේ සාමාන්‍ය අවබෝධයෙන් පැහැදිලි කරනවා නම් සරලව පැහැදිලි කරනවා නම් මේකෙන් සිද්ධ වෙන්නේ ඖෂධීය වාෂ්ප ශරීරයට වැඩිවීමට සැලැස්වීම තුළින් ප්‍රතිකාර කිරීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. එතකොට වෛද්‍යතුමනි වාෂ්ප චිකිත්සාවේ ප්‍රයෝජන මොනවද අපිට තියෙන්නේ? වාෂ්ප චිකිත්සාවේ ප්‍රයෝජන ගොඩක් අපිට තියෙනවා. එකක් තමයි මේ වාෂ්ප චිකිත්සාව අපිට වැදගත් අපේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න. ඊට අමතරව අපි ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා අඩු වයසින් කොලෙස්ටරෝල් වැඩි වීම මේ වගේ දේවල්. ඒතර ඒ වගේ අවස්ථාවලදී වාෂ්ප චිකිත්සාව භාවිතා කිරීමෙන් අපිට කොලෙස්ටරෝල් වැඩි වීම කියන තත්ත්වය අපිට පාලනය කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. දියවැඩියාව වගේ බෝන් ඕන් රෝග වලින් අපි පෙළනකොට අපේ ඒ නිසා හේතු වන සංකූලතා ඇඟපත හිරිවැටීම් ඊට පස්සේ වෙන ස්නායු ගැටලු මේ වගේ දේවල් අපිට සමනය කරගන්න මේක අපිට යොදා ගන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි අපිට වාෂ්ප චිකිත්සාව යොදාගත්තාම වාෂ්ප චිකිත්සාවෙන් අපේ සිද්ධ වෙනවා ශරීරයේ දහදිය ගැන්වීම. මෙමගින් අපේ ශරීරයේ තියෙන විස කොටස් ඉවත් වීම සිද්ධ වෙනවා. එමගිනුත් ශරීරය සාමාන්‍යකරණය වීම සිද්ධ වෙනවා. මේක හරි වැදගත් අපිට රෝග සඳහා ප්‍රතිකාර කරන්න වගේම නිරෝගීතාවය පවත්වාගෙන යන්නත් වාෂ්ප චිකිත්සාව කියන එක ඉතාමත් වැදගත් චිකිත්සා ක්‍රමයක්. ඒකට වෛද්‍යතුමනි මම කැමතියි දැනගන්න නිරෝගී පුද්ගලයෙකුට වුණත් වාෂ්ප චිකිත්සාව කරන එක ප්‍රශ්නයක් නැද්ද? ඒක කරන්න පුළුවන්ද කොහොමද ඒක? ඇත්තටම නිරෝගී කෙනෙක් වාෂ්ප චිකිත්සාව කරනවා නම් අඩුම ගානේ මාස 3කට සැරයක්වත් එයාට අවස්ථාව ලැබෙනවා බෝ නොවන රෝග වලින් වැළකීම. විශේෂයෙන් දියවැඩියාව වගේ රෝග තත්ත්වයන්, ඒ වගේම කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන්, අධිරුධිර පීඩන වගේ තත්ත්වයන් වලට නතු වීමේ අවදානම අඩු කර ගැනීම හැකියාව තියෙනවා වාෂ්ප චිකිත්සාවේදීමේ. ඒතර මේ වාෂ්ප චිකිත්සාව කරාට පස්සේ අපේ අර ශරීරයේ විස කොටස් ඉවත් වීම සහ අර ශරීරයේ උත්තේජ වීම, අපේ ආතතිය පාලනය වීම මේ වගේ ගොඩක් වෙනස්කම් අපේ ශරීරයේ සිද්ධ වෙනවා. මේ දේවල් එක්ක නිරෝගීතාවය පවත්වාගෙන යන වාෂ්ප චිකිත්සාව වැදගත් වෙනවා. අපේ දේශීය ආයුර්වේද වෛද්‍යවරු විදියට අතන වාෂ්ප චිකිත්සාව නිර්දේශ කරනවා නිරෝගීතාවය පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම අපේ තරුණ සහ වැඩිහිටි ප්‍රජාව. මෙන්න මේ වර්තමානයේ තියෙන ලොකුම ගැටලුවක් නේ බෝන් ඕන් රෝග කියන දේ. මොකද අපේ වැඩිහිටි ප්‍රජාව ගත්තොත් එimhe 4 දෙනෙක් ගත්තොත් 3 දෙනෙක් කොමනෝ බෝන් ඕන් රෝගයකින් පෙළෙනවා. ඒ වගේම කොවිඩ් වැක්සින් එක නිසාත් වෙච්ච බලපෑම නිසාත් අපේ පරපුර ගත්තොත් වැඩි ප්‍රතිශතයක් රෝගීන් වෙලා ඉවරයි මේ වෙනකොට. මෙන්න මේ සියලු දේවල් වලට හොඳම විකල්පයක් තමයි වාෂ්ප චිකිත්සාව කියලා කියන්නේ. ඇත්තටම අපි ප්‍රජාව දැනුවත් කරන්න ඕනේ අඩුම ගානේ මාස 3කට සැරයක්වත්. විධිමත් දැනුම තියෙන සුස්කම් ලත් වෛද්‍යවරයෙක් මගින් වාෂ්ප චිකිත්සාව කරගත්තොත් එහෙම අපිට මේ බෝන් නොවන රෝගකට සම්බන්ධයෙන් තියෙන අවදානම බොහෝ දුරට අවම කරගන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක අද වැඩසටහන සම්බන්ධ වුණාට තවත් වැඩසටහනකින් සම්බන්ධ වෙන්න අපි මේ සමගන්නවා වෛද්‍යතුමනි. ආයුබෝවන්.